ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපේ ආදරණීය 3 වසර 4 වසර සහ 5 වසරේ ඉගෙනුම ළඟමන අපේ දරුවන්ට අදත් ගණිත ගැටලුවක් අපි කතා කරන්නයි ආවේ. ඉතින් දිනවල එකතුවට හිමි උපරිම සහ අවම අගය සෙවීම. මොකද්ද මේ දිනවල එකතුවට හිමි උපරිම සහ අවම අගය කියලා කියන්නේ පුතේ බලමු අපි. එතකොට පළවෙනිම ප්‍රශ්නය විදියට ජනවාරි මාසයක සඳුදා දිනවල එකතුවට ලැබිය හැකි උපරිම අගය කීයද? ජනවාරි මාසයක. දැන් එතකොට දුවේ පුතේ එකක් තමයි දැන් ජනවාරි මාසයේ අවසන් වන්නේ කීයද කියන එක හඳුනා ගන්න ඕන. මාස 12ක් තියෙනවා. එතකොට මේ මාස 12 දින 31න් අවසන් වන මාස තියෙනවා. දින 31න් අවසන් වන මාස 7ක් තියෙනවා. දින 30න් අවසන් වන මාස තියෙනවා 4ක්. පෙබරවාරි මාසයේ පමණක් 28න් හෝ 29න් තමයි අවසන් වෙන්නේ. ඒ අධික අවුරුද්දක් වුණොත් තමයි 29න් අවසන් වෙන්නේ. නැත්නම් සාමාන්‍ය අවුරුද්දක අවසන් වෙන්නේ දුවේ පුතේ 28න් අවසන් වෙන්නේ. ඉතින් දැන් මේ ජනවාරි මාසය අවුරුද්දේ මුල්ම මාසය ආරම්භක මාසය අවසන් වෙන්නේ 31න්. දින 31න් තමයි අවසන් වෙන්නේ. ඉතින් අපි ගත්තොත් ජනවාරි මාසයක සඳුදා දිනවල එකතුවට ලැබිය හැකි උපරිම අගය, වැඩිම අගය අහන්නේ උපරිම. එතකොට දුවේ පුතේ අපි අනිවාර්යයෙන්ම මාසයේ අවසාන වන දිනේ ඉඳලා තමයි ගන්න ඕන. මාසයේ අවසාන වන දිනය. දැන් ජනවාරි මාසය අපි දන්නවා අවසන් වෙන්නේ 31න්. 31න් අවසන් වෙන්නේ. එතකොට අපි මේ 31 සඳුදා කියලා තමයි ගන්නෙ. 31 සඳුදා දවසක්. එතකොට අපි දන්නවා ඊළඟ සඳුදා හොයාගන්න පුතේ 31න් 7ක් අපි අඩු කරන්න ඕනේ. 31න් 7ක් අඩු කරාට පස්සේදී එන්නේ 24ක් ලැබෙනවා. ඒත් සඳුදා දවසක්. එතකොට සතියකට දින 7ක් නිසා තමයි ඒ විදිහට දුවේ පුතේ අඩු කරගන්නේ. එතකොට 24ෙනුත් අපි 7ක් අඩු කරනවා. 24න් 7ක් අඩු කරාට පස්සේදී 17ක් ලැබෙනවා. එතකොට අපි මේ 17නුත් 7ක් අඩු කරනවා. 17නුත් 7ක් අඩු කරාම 10යි. 10ත් සඳුදා දවසක් ලෙස අපි ගන්නෙ. 10නුත් අපි 7ක් අඩු කරාට පස්සේ 3යි. 3ත් සඳුදා දවසක්. දැන් පුතේ කරන්න තියෙන්නේ මේ ටික අපි එකතු කරන්න ඕනේ. එතකොට ජනවාරි මාසයක සඳුදා දිනවල එකතුවට ලැබිය හැකි උපරිම අගය හොයන්න යන්නේ. දැන් මෙතකොට මේ ටික අපි එකේව මුලින්ම එකතු කරගමු. 7යි 3යි 10යි 10යි 4යි 14යි 14යි 1යි 15යි 15න් 5 එකක් ඉතිරි 3යි 1යි 4යි 4යි 2යි 6යි 7යි 8යි එහෙනම් මෙන්න පිළිතුර ඔබට ලැබෙන්නේ 85ක් ජනවාරි මාසයක සඳුදා දිනවල එකතුවට ලැබිය හැකි උපරිම අගය තමයි පුතේ 85 ලෙස අපට ලැබෙනවා. මෙන්න උපරිම අගය 85යි. දැන් බලමු අපි දෙවෙනි ප්‍රශ්නයත් ඒ හා සම්බන්ධව යන දින සම්බන්ධව යන දෙවෙනි ප්‍රශ්නයත් බලමු. 2024 වර්ෂයේ පෙබරවාරි මාසයේ බදාදා දිනවල එකතුවට ලැබිය හැකි උපරිම අගය. දැන් එතකොට දුවේ පුතේ මේ 20යි 24 දුන්නාම අපි දන්නවා මේ 20යි 24 වර්ෂය 4ෙන් බෙදෙනවා. 4ෙන් බෙදුවට පස්සේ ඉතිරි වෙන්නේ නැහැ. මේ අග ඉලක්කම් දෙක 4ෙන් බෙදුවට පස්සේ ඉතිරි වෙන්නේ නැහැ. ඉතිරි වෙන්නේ 0. ඒ නිසා අධික අවුරුද්දක්. එතකොට මේ අධික අවුරුද්දක පෙබරවාරි මාසයේ අධික අවුරුද්දක මේ පෙබරවාරි මාසයේ අවසන් වන්නේ 29. අන්න ඒ නිසා අවසානයේ අපිට ගොඩක් වැදගත් මේ උපරිම අගය හොයද්දී. එහෙනම් අපි මුලින්ම දාගන්නවා 29. 29. ඊළඟට 7ක් අඩු කරාට පස්සේදී 22යි. එතකොට මේ 29 බදාදා දිනයක් ලෙස තමයි අපි ගන්නෙ. 22ත් බදාදා දිනයක්. එතකොට 22න් 7ක් අඩු කරාට පස්සේ 15යි 15ත් බදාදා දවසක්. 15න් අපි 7ක් අඩු කරාට පස්සේ 8යි 8ත් බදාදා දවසක්. 8න් අපි 7ක් අඩු කරාම 1යි එන්නේ ඒත් බදාදා දවසක්. දැන් මෙන්න මේ දිනවලට හිමි දිනවලට නැත්තම් මේ දිනවල එකතුවට ලැබිය හැකි උපරිම අගයයි මේ හොයාගන්න යන්නේ. දැන් මෙන්න එකේව ටික අපි
බලමු එකතු කරලා 9යි 2යි 9යි 2යි 11යි 11යි 5යි 16යි 16යි 8යි 24යි 24යි 1යි 25යි 25න් 5 ලියලා දෙකක් අපිට ඉතුරුයි. එතකොට පුතේ 2යි 2යි 4යි 4යි 2යි 6යි 6යි 1යි 7යි මෙන්න එතකොට 20යි 24 වර්ෂයේ පෙබරවාරි මාසයේ බදාදා දිනවල එකතුවට ලැබිය හැකි උපරිමාගය ලෙස අපිට ලැබෙනවා පිළිතුර 75. මෙන්න ඔබට තේරෙන්නේ නැති පුතේ කොහොමද මේකේ උපරිමාගය අපි හොයාගන්නේ? අදාළ මාසවල දිනවලට හිමි උපරිමාගය හොයද්දී අනිවාර්යයෙන්ම අදාළ මාසයේ අග ඉඳලා අවසන් වන දිනේ ඉඳලා තමයි අපි 7න් 7 අඩු කරගන්නේ. ඒ උපරිමාගය හොයද්දී අපි බලමු ඊළඟට කොහොමද මේ අවමාගය හොයන්න આવොත් අපිට සමහර විට එන්න පුළුවන් අවමාගය හොයන්න. අපි ඊළඟට යමු මේ ප්‍රශ්න වටේ අවමාගය කොහොමද දැන් උපරිමාගය අපි හොයාගත්තා. දැන් බලමු අපි කොහොමද මේකෙදි අවමාගය හොයාගන්නේ කියලා බලමු. දැන් එතකොට ජනවාරි මාසයක සඳුදා දිනවල එකතුවට ලැබිය හැකි අවමාගය කීයද? ඒ ජනවාරි මාසය අපි දන්නවා 31න් අවසන් වෙන්නේ. නමුත් අවම කියද්දී මාසයේ මුල ඉඳලා උඩට යන්න ඕන. මාසයේ මුල ඉඳලා තමයි අපි උඩට 7න් 7 එකතු කරමින් යන්නේ. එහෙනම් අපිට වැදගත් වෙනවා ජනවාරි මාසයක සඳුදා දිනවල එකතුවට ලැබිය හැකි අවමාගය. දැන් මේ අවමාගය අපි හොයන්න යන්නේ අඩුමාගය. අපි එහෙනම් අනිවාර්යයෙන්ම ඉන්න ඕන එකේ ඉඳලා මාසයේ ආරම්භක දිනේ ඉඳලා අපි යනවා එකත් ඔන්න අපි සඳුදා ලෙස ලකුණු කරගත්ත 1ට 7ක් එකතු කරාට පස්සේදී 8යි 8ත් සඳුදා 8ට 7ක් එකතු කරාට පස්සේදී 15යි 15ත් සඳුදා 15ට 7ක් එකතු කරාම ඉන්නේ අපිට 22යි 22ත් සඳුදා 22ට අපි එකතු කරනවා 7ක් 29ත් සඳුදා ලෙස අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි මෙන්න මේ ටිකේ එකතුව බලනවා. 9යි 2යි 11යි 11යි 5යි 16යි 16යි 8යි 24යි 24යි 1යි 25යි 25න් 5 අපි ලිව්වා. මෙන්න දෙකක් ඉතිරි 2යි 2යි 4යි 4යි 1යි 5යි 5යි 2යි 7යි මෙන්න එහෙනම් අවමාගය ලෙස අපිට ලැබෙනවා ජනවාරි මාසයක සඳුදා දිනවල එකතුවට ලැබිය හැකි අවමාගය ලෙස ලැබෙන්නේ 75ක් පමණයි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයත් බලමු ඉතාමත් ඉක්මනින්. 20යි 26 අපි මේ ඉන්න වර්ෂය 20යි 26 වර්ෂයේ පෙබරවාරි මාසයේ සඳුදා දිනවලට එකතුවට ලැබිය හැකි අවමාගය. දැන් එතකොට පුතේ මේ 20යි 26 අපි බලනවා අධික අවුරුද්දක්ද කියලා. අධික අවුරුද්දක්ද කියලා බලනවා නැත්නම් සාමාන්‍ය අවුරුද්දක්ද. 26 4න් බෙදුවට පස්සේදී අපට ලැබෙන ඉතුරු වෙනවා 26 4න් බෙදුවහම ඉතිරි වෙනවා. ඒ නිසා මේක සාමාන්‍ය අවුරුද්දක්. අපි දන්නවා එහෙනම් පෙබරවාරි මාසය අනිවාර්යයෙන්ම අවසන් වන්නේ 28න් බව. එහෙනම් බලමු අපි මුලින්ම සඳුදා දිනය අංක 1 නැත්නම් මාසයේ ආරම්භක දවස අපි 1 ලෙස ගත්තා. ඔන්න සඳුදා 1ට 7ක් අපි එකතු කරාම 8යි 8ත් සඳුදා 8ට අපි එකතු කරනවා දුවේ පුතේ 7ක් 15ත් සඳුදා. ඊට පස්සේ 15ට අපි එකතු කරනවා 7ක් 22ත් සඳුදා. හැබැයි 22ට 7ක් එකතු කරන්නේ නැහැ 29 වෙනි නිසා අපිට මේ 20යි 26 වර්ෂයේ පෙබරවාරි මාසයේ 29න් නෙවෙයි අවසන් වෙන්නේ 28න්. ඒ නිසා අපි මේ අංක ටික අපි එකතු කර ගන්නවා. මේ සංඛ්‍යා ටික එකතු කරනවා 8යි 1යි 9යි 9යි 5යි 14යි 14යි 2යි 16යි 16න් 6 එකක් ඉතිරි 2යි 1යි 3යි 1යි 4යි මෙන්න අවමාගය 20යි 26 වර්ෂයේ පෙබරවාරි මාසයේ සඳුදා දිනවලට එකතුවට ලැබිය හැකි අවමාගය තමයි දුවේ පුතේ 46. මම හිතනවා ඔබට මෙන්න අදාළ මාසයක නැත්නම් අදාළ වර්ෂයක දින සම්බන්ධව හොයා ගන්න පුළුවන් උපරිම සහ අවමාගය ඇත්තෙන්ම ඔබට අවබෝධ වෙන්නේ නැති කියලා. ඉතින් සුබ ප්‍රාර්ථනා කරනවා මේ
ප්‍රශ්න ගැටලු ඔබ හදාගන්න නැවත නැවත වීඩියෝ නරඹන්න. මේ වීඩියෝ නරඹලා මේ ගැටලු වලට පිළිතුරු සොයා ගන්න බලන්න. ඉතින් ආදරණීය දුව පුතේ ඉතින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.